හැමෝම සාදරෙන් පිළිගන්න බිත්ගේන් ඇකඩමිය එකට ඔන්න ඉතින් අපි අද ඕගලුන්ට කියල දෙන්න යන්නේ ට්‍රේඩිං කියන්න මොකක්ද කියලතිම ට්‍රේඩිං කියන්න මොකක්ද කොහොමද කරන්න කියනක තමයි අපි අද ඕගලොන්ට කියල දෙන්න යන්න හරිද ඉතින්වත් දැනටමත් සමහරට ට්‍රේඩ් කරන කෙනෙක් එන්න ඇති නැතන් ට්‍රේඩිං නොදන්නම කෙනෙක් වෙන්න ඇත් හරිද කොහොමොනත් අපි චැනල් එක අනිවාරෙන් සබස්ක්‍රයිබ් කරලා තියාගන්න මොකද අපි මේ ට්‍රේඩිං කියනදේ ස්ටෙප් බයි ස්ටෙප් හැමදීම ඔගලන්ට කියලා දෙනවා හරිද ඉතිං මේ වෙන කොටත් දන්නවා අද තත්ත්ය ගත්තොත් එම ලෝක තත්ත්ය ගත්තොත් එම 120ක් විතර අනිවාරෙන්ම ලෝකෙන්ම ගත්තොත් එම 120ක් අනිවාරෙන්ම ට්‍රේඩිං කරන කට්ටි අනිවාරෙන් හද ට්‍රේඩිං වරින් සල්ලි හම්බ කරන්න ගොඩක් කට්ටි නොසියට 50ක් වුණත් වෙන්න පුල හරි ජොබ් එකක් කරන ගමන් ට්‍රේඩිං කරන කට්ටඉන්න හරි නැතම් ට්‍රේඩිංම තමන්ගේ රැකයාව විදිහට කරගෙන යන කට්ටයක් තිනයි වගේ ගොඩක් කට්ටි හරිද ඉතින් මිනිස්සු එක දේවල් කියන හරද මිනිස්සු දන්න මොකක්ද මේ කියලා හරද කරන්න පුළුවන් කියලා දන්න කිසිම දෙයක් දන්න ඉතින් හැමෝම දන්නවා ට්‍රේඩිං වල රිස්කයක් තියෙනවා කිය හරද ඕනම දේ ඕනම අපිතන් අපි බිස්නස්ය ජොබ් එකක් කරනවා ඇරෙන්න්න අපි බිස්නස් එකක් පටන් ගත්තුත් එහෙම ඉතින් අපිට ජොබ් එකක් කැරෙන්න්න සල්ලි හම්බ කරන්න තියෙන එකමදේ බිස්නස් එක ට්‍රේඩිං නැතුව අපි ගත්තොත් එහෙම ජොබ් එකක් නැතුව අනිවාර්යයෙන්ම අපි බිස්නස් එකක් කරන්න ඕන සල්ලි ගන්න. හරිද? ඒ බිස්නස් එක පටන් ගන්නකොට අපි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න එක. දැන් හිතන්න මම හදන ඕන නිකන් බේකරියක් දාන්න බල. හරිද? ඔන්න ඔය බේකරි දානකොට මට මොනවද ඕනේ? මට ඕන සල්ලි. දනෝ මම බැංකුවට ගිහලා මම ලෝන් එකක් ගන්නවා ලක්ෂ 10ක. හරි? ලක්ෂ 10ක ගන්න කොහොම හරි බඩු ටිකක් ඔක්කොම කරලා අන්න ඒක ඉන්වෙස්ට්මන්ට් එක. ඒ ඉන්වෙස්ට්මන්ට් එක මම ගන්නේ නැත ඉන්වෙස්ට්මන්ට් එක මම බිස්නස් එකට දාන්න රිස්ක් එකක් එක්ක මොකක්ද මේ රිස්ක් එක රිස්ක් එක තමයි බැරි වෙලාවත් මගේ බිස්නස් එක කඩාගෙන වැටෙයිද දියුණු වේද දෙකින් එකක් වෙන අනිවාර්යයෙන්ම බිස්නස් එක පටන් ගන්නවා නම් කස්ටමර්ස්ලා නැත්තම් අනිවාර්යයෙන්ම බිස්නස් එක කඩන් වැටෙනවා නැත්තම් බිස්නස් එක දියුණු වෙනවා හරිද සරලම කතාව ඕක හරිද ඉතින් ඕනම දෙයක රිස්ක් එකක් ගන්නවා නම් අපිට පුළුවන් ඒ දෙයින් ඉස්සරහට යන්න ඒක තමයි ඇත්තමම ඇත්ත කතා ඉතින් ට්‍රේඩිං වල වුණත් අපි ඉන්වෙස්ට්මන්ට් එකක් කරාට පස්සේ රිස්ක් එකක් තියෙනවා 100% රිස්ක් එක තියෙනවා හැබැයි ඒ වගේම තමයි අනිත් පැත්ත ප්‍රොෆිට් එක තියෙනවා ඩබල් වෙලා හරිද ඉතින් බිස්නස් එකක උනත් අනිවාර්යෙන් තමන් වියදම් කරනවට වැඩිය ප්‍රොෆිට් එකක් තියාගෙන අපි බිස්නස් එකක් කරන්නේ හරිද අන්න ඒ වගේ දෙයක් තමයි මේ ට්‍රේඩිං කියන්නේ හරිද අපි ඩොලර් 10ක් දානවා නම් ට්‍රේඩ් එකකට ඩොලර් 20ක් අපිට අනිත් පැත්තට එනවා ඩොලර් 10 අපි දාපු ගාන ප්‍රොෆිට් එක තමයි ඩොලර් අනිත් 10 ඩොලර් 20ක් දෙකම එකතු වෙලා ඩොලර් 20ක් එනවා සරලම කතාව ඕක හරිද ඉතින් රිස්ක් එකක් ගන්න නැතුව දියුණු වෙන්න බලනවා නම් ඇත්තට මේක කරන්න බැරි දෙයක් ඉතින් රස්සාවම බලාගෙන එහෙම ඉන්න කට්ටිය නම් ඇත්තටම දියුණුවක් කියන්න බෑ හරිද එහෙනම් ඒකත් ලක්ෂ ගණන් සල්ලි හම්බ කරන රස්සාවක් වෙන්න ඕන හරි ඒ අරෙන්ඩ රුපියල් 50000 පඩියෙන් අනේ කොහොමත් අපිට මේ යන සිටුවේෂන් එකත් එක්ක අනිවාර්යෙන් අපිට මුකුත් කරන්න බෑ බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් රුපියල් 50000 බෑ කන්න බොන්න මේ ටික ඇති ඇත්තම කතාව හරිද ඉතින් ට්‍රේඩිං කියන්නේ ඇත්තටම රිස්ක් එකක් තියෙන එකක් තමයි හැබැයි ප්‍රොෆිට් එක ඉන්නේ ඩබල් වෙලා හරි ඉතින් ඔයා අද වෙනකොට අහලා ඇති සමහරට අහලා ඇති ට්‍රේඩිං කියන්නේ මොනවාද කොහොමද කරන්න කියලා දැකලා ඇති නේ TikTok එකේ Facebook එකේ YouTube එකේ සමහරට දැකලා ඇති හරිද අද ඉතින් අපි පටන් ගමු ඇත්තටම ට්‍රේඩිං කරන්න හරිද ඉතින් ඔයා බය වෙන්න එපා එකපාර සල්ලි දාගෙන නිකන් කෙලව ගන්න ඕනේ නැහැ හරිද අපි ඉස්සෙල්ලා පටන් ගමු ඩිමෝ account එකේ ඩිමෝ account එකක් කියන්නේ මොකක්ද ඩිමෝ account එකක් කියන්නේ අපිට දෙනවා නිකන් ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න නිකන් account එක හරිද දැන් ඔයා හිතන්න නිකන් ඔයා බැඩ්මින්ටන් ටූර්නමන්ට් එකකට යනවා කියලා බැඩ්මින්ටන් ටූර්නමන්ට් එකට ඉස්සෙල්ලා මොකද්ද කරන්නේ ඔයා ප්‍රැක්ටිස් කරනවානේ ඔයා ගොඩක් සෙෂන් වලට ගිහිලා ප්‍රැක්ටිස් කරලා නේ ඊට පස්සේ ඔයා ටූර්නමන්ට් එකට යන්න එකපාර ඔයා නිකන් ගිය ගමන් ටූර්නමන්ට් එකට දාලා ඔයා බැඩ්මින්ටන් ගහන්නේ අන්න ඒ වගේ තමයි ට්‍රේඩිං කියන්නේ හරිද ඉතින් ට්‍රේඩින් වල අපිට දෙනවා ඩිමෝ account එක ඩිමෝ account එකේ මම හිතනවා ඩොලර් 50000ක් ඒගොල්ලොන් දෙනවා හරිද අපි ට්‍රේඩ් කරන්න යන්නේ පොකොට් ඔප්ෂන් ප්ලට්ෆෝර්ම් එකේ ඉතින් පොකොට් ඔප්ෂන් ප්ලට්ෆෝර්ම් එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් Play Store එකකින් හරි App Store එකකින් හරි
හැබැයි එහෙම ඩවන්ලෝඩ් කරගන්න කොට ගොඩක් පරිස්සම මොකද ෆේක් සයිටස් ෆේක් කැප්ස් ගොඩක් තියෙන එක නිසා වාස් කැම්වෙන්න පුළුවන් එක නිසා මම ලිංක එක පල්ල හදාලා තියෙන මේ ඇ් එක මේකතම ඔරිජිනල්ම ඇ් එක ඉතින් මේ ඇ් එකේ මේ අප එකතම ඔරිජිනල් ඇ් එක ති ලින්කෙම පල්ල හදාර තියන්න කවුන්් එකක් හදාගන්නකොට අනිවාරෙන්ම කවුන්් එකෙන් ගිහිලා ඒ මේ ලින්කෙන් ගිහිලා කවුන්් එක හදාගන්න හරදකොට කිසිම ප්‍රශ්නයක් වෙන්න හරද හරි ඉති කවුන්් එක හදාගන්න විදිහත් ඔන්නන් පල්හෙන් කමෙන්ට් දාන්න නැත්තන් වාට ඕන තරම් වීඩියස් තියෙන YouTube එක හැමතනම් වගේ කවුන්ට හදාගන්න කියන ඇත්තරම සරලම දෙයක් හරි හරි ඉති මේ ට්‍රේඩිං කියන්නේ ඇත්තටමෝගත් ට්‍රේඩිං කියන්නේ සරලවම කිවුත් එහෙම අනාගතයේ තීරණය කරණය අපි අනාගත හිතනවා මෙන්න මෙහෙම දෙයක් හරි එතනින් තමයි අපි මොකක්ද කරන්න එතනින් තම අපි ට්‍රේඩයක් දානවාද නැද්ද කියලා අපි තීරණය කරන්න හරි අපි හිතමුකෝ දැන් ඔයාලට පේනවාමේ මාකට් එක මෙන්න මේ විදිහට හරිද මෙතනින් මම දානවා හිතන්නකෝ මම මේ විදිහට මාකට් එක කොම් චූස් කරලා ඔන්න තප්පර 3කට මම ටයිම් එක දාගත්තා මම දාගත්තා ඔන්න සෙල් ට්‍රේඩ් එක අන්න මොකක්ද ප්‍රොෆිට් වුණා ඔන්න ඔය සරලම දෙයක් තමයි ට්‍රේඩින් කියන්නේ හරිද රිස්ක් එක තියෙන මං ඉස්සලා කිව්වා වගේ රිස්ක් එක තියෙන හැබැයි ප්‍රොෆිට් එක වෙන්නේ ඩබල් වෙලා ඔයා දැක්කා මන් දැම්ම මෙතන මොකක්ද මං කීයක් දැම්මද මෙතන මේ amount එක දාලා තියෙන්නේ $20 මම මේ ඩෙමෝ account එකේ ඉන්නේ ඔයාලට පේනවා මේ ඩෙමෝ account කියන මේ පේනවා හරිද මේ ඩෙමෝ account එකේ $20ක් මන් දැම්මේ ප්‍රොෆිට් එක කීයක් ආවද 38ක් නේ $38 මේ $20ට අමතරව තව $18ක් වැඩි 38ක් නේ 38ක් කියන්නේ 20යි 18 නේ එතකොට ප්‍රොෆිට් එක $18ක් හරිද $20කට කිට්ටුයි $20ක් අපි දාපු ගාන ඒ වගේ අපි දාපු ගානින් වගේ තව ගුණයක් අපිට හම්බෙනවා මේ ට්‍රේඩින් කරනකොට හරිද සරල මේ කතාව හරිද අන්න ඔය වගේ දෙයක් තමයි කරන්න තියෙන හැබැයි අපි කට වචනෙන් මේ කිව්වට මම ඔය නිකන් ඔය ට්‍රේඩ් එකක් දාලා දැම්මට අපි ට්‍රේඩින් කරන්න යද්දී මෙතන ගොඩක් ලොස් වෙන්න ඉඩ තියෙනවා හරි ඇත්තම කතාව ඉතින් හරියට ඉගෙන ගන්න නැතුව මේක කරන්න ගියොත් එහෙම අනිවාර්යෙන්ම කෙලවා ගන්න සම්භාවිතාවය 100%යි හරිද ඒක නිසා ගොඩම්ම දැනුමක් ඇතුව හරිද දැනුමක් ඇතුව තේරුමක් ඇතුව මේ වැඩේට බහින්න එතකං ප්‍රක්ටිස් මොඩ් එකේ අපියන් හරිද ඉතින් මේ තියෙන පොකට් ඔප්ෂන් ප්ලැට්ෆෝම් එක ඉතින් ඔයා account එකක් හදාගෙන මේ විදිහට ආපු ගමන් ඔයාලට පේනවා මේ account එක ආපු ගමන් එහෙම ඔයාලට මේ මෙතන ප්‍රොෆයිල් එක ක්ලික් කරාට පස්සේ මේ මම මේ අලුත් account එකක් මේ තියෙන්නේ මෙතන ට්‍රේඩින් කියලා තියෙනවා ඔන්න ඕකට ගියාට පස්සේ මේ විදිහට මාකට්ස් වලට නම තියෙන ඩිමෝ account එකක් තියෙන ඩිමෝ account එක දාගන්නේ ඔයාලට පුළුවන් මේ උඩ තියෙන මේක මෙන්න මෙතන තියෙන මේක ක්ලික් කරගන්න ඔන්නම ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මේ රියල් account ඩිමෝ account කියලා මෙන්න එකක් තියෙනවා ඉතින් මේ ඩිමෝ account එකට ඔයා දාගන්න හරිද ඉතින් ඔයාලට හොඳට ප්‍රැක්ටිස් වෙනකන් හරිද ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න පුළුවන් තරමින් ඔයා ප්‍රැක්ටිස් වෙනකන් අනිවාර්යෙන්ම ඩිමෝ account එකේ ප්‍රැක්ටිස් කරන්න හරිද හරි ඉතින් මේ පොකට් ඔප්ෂන් ප්ලැට්ෆෝම් එකේ ඉන්ටර්ෆේස් එක මෙන්න මේ විදිහට එන්නේ ඉතින් ඔයාලට පේන මෙතන amount එක තියෙනවා මම amount එක බ්ලර් කරලා තියෙන්නේ හරිද ඉතින් මෙතන ඔයාලට පේනවා මාකට්ස් ටික තියෙනවා හරිද මෙතන ඩොට් තුනක් තියෙනවා මම මේ මොනවද කියලා කියන්න හරිද මෙන්න මේ තියෙන මාකට්ස් ටික තියෙන මේ AUD CHF කියලා තියෙන අන්න ඕක මම ක්ලික් කරගන්න හරිද ඕක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මේ එක එක ඒවා නිකන් මේ AUD JPY MAD USD OTC කියන මේ එක එක ඒවා තියෙනවා මේ ගොඩාක් තියෙනවා හරිද එතනින් එහාටත් මේ එතන මේ දෙක තුනක්ම තියෙන අන්න ඕවට ගියාට පස්සේ ඔයාලට පේනවා මේ එක එක මාකට්ස් තියෙන හරිද ඔය හැම එකම තියෙන මාකට්ස් ඔය හැම මාකට් එකම අපිට ට්‍රේඩ් කරන්න පුළුවන් හරිද හැබැයි මේක එක කතාවක් තියෙනවා රියල් මාකට් ගැන හරිද මේ ඔයාලට පේන මේ හැම එකම වගේ මේ OTC නේ මේ ටිකේම OTC කියලා තියෙනවා හැබැයි මේ දෙකක විතරක් මේ තියෙනවා මේ දෙකක විතරක් තියෙනවා OTC එකක් නැතුව ඒ මොනවද ඒ තමයි රියල් මාකට් මේ OTC නැතුව මේ AUD CHF මේ CAD JPY කියන්නේ ඔන්න ඔය රියල් මාකට් හරිද හැබැයි මේ OTC මාකට් කියන්නේ ඒ බොරු මාකට්ද නෑ බොරු මාකට් කියන්නේ එහෙමයි මේ OTC මාකට් ඇවිල්ලා මේ පොකට් ඔප්ෂන් ප්ලැට්ෆෝම් එකකින්ම දෙන මාකට්ස් හරිද ඒකයි OTC කියලා දාලා තියෙන්නේ රියල් මාකට් ගත්තොත් එහෙම මේ ලෝකේ තියෙන හැම මේ හිතන්නක මේ AUD CHF කියන මාකට් එක කියලා අයික ගියා මේ තියෙන CAD JPY කියන මාකට් එක හිතන්නක ඔන්න ඔය CAD JPY කියන මාකට් එක මේ ලෝකේ හැම තැනම මෙන්න මේ මාකට් එකම තමයි හරිද අපි ඒක ඔබාගෙන බලමු අන්න CAD JPY මාකට් එකේ ඉන්නේ
හැම මාකට් එකම මෙන්න මේ විදිහට තමයි මේ ස්ට්‍රක්චර් එකෙන්ම තමයි තියෙන්නේ. හරිද? දැන් හැදෙන කැනල් එක උනත් ඒ වෙලාවෙම ඔන්න ඔය විදිහට තමයි හැම තැනම හැම මාකට් එකෙම මෙන්න මේ CAD JPY මාකට් එක මෙන්න මේ විදිහට. හරිද? හරි. ඉතින් ඔයාලට රියල් මාකට් බලා ගන්න පුළුවන් Chrome එකට හරි Google එකට ගිහිල්ලා ගහන්න trading view කියලා. හරිද? trading view කියලා ගහුවට පස්සේ ඔයාලට උඩින්ම site එකක් කළු පාට logo එකක් තියෙනවා. කළු පාටයි සුදු පාටයි logo එකක් තියෙනවා. trading view කියලා site එකක් තියෙනවා. අන්න ඒකේ sign up වෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක sign up වුණාට පස්සේ ඔයාලට markets වලට යන්න. හරිද? markets වලට ගියාට පස්සේ අන්න නැත්නම් search bar එකක් තියෙයි. හරිද? කොහේ හරි උඩට search bar එකක් තියෙයි. අන්න ඒකේ මේ වගේ CAD JPY හරිද? මේ පල්ලෙහාට ගියාට පස්සේ මේ USD CHF අන්න ඔය වගේ හැම මාකට් එකම රියල් මාකට් මෙතන තියෙනවා. රියල් මාකට් හැම මාකට් එකම එකේ තියෙනවා. හරිද? අන්න ඒ trading view කියන එක දීලා තින්නේ ඒ වෙබ්සයිට් එක දීලා තින්නේ ට්‍රේඩ් කරන රියල් මාකට් ට්‍රේඩ් කරන හැමෝටම ඇනලයිස් කරන්න. හරිද? ඒ ඇනලයිස් සිස්ටම් එක මම මොකක්ද කියලා කියන්න. හරිද? ඉතින් ඔයාලට පේනවා අන්න මේ මාකට් වල එහා පැත්තේ මේ තියෙන පොඩි ඩොට් තුනක් නේ. අන්න ওই ඩොට් තුනේ පළවෙනි එක මම ක්ලික් කරන්නම්කෝ. මෙන්න මේකේ තියෙන මොනවද? මේකේ තියෙනවා chart types. හරිද? මේක හොඳට බලාගන්න. මේක ඇවිල්ලා මේ introduction එක. හරිද? මේ තියෙන chart types. හරිද? දැන් අපි ඉන්නේ මොනවද මේ candles වල තමයි මේ පේන්නේ. ඔයාලට පේන්නේ candles. මේ හැම එකම මේ candlestick තමයි මේ තියෙන්නේ. හරිද? එතනින් එහාට ගත්තොත් එහෙම අපිට පේනවා lines. හරිද? lines එන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ ගත්තොත් bars කියලා තියෙනවා. හරිද? bars එන්නේ මේ විදිහට. හරි අමුතුයි. බා වගේම තමයි. හරිද? එතනින් එහාට ගත්තොත් එහෙම තව hiking ashi කියලා එකක් තියෙනවා. hiking ashi කියන්නේ candlestick වගේ. හැබැයි මේකේ පොඩි වෙනසක් තියෙනවා candlestick වලට වඩා. හැම එකක්ම නිකන් එකම වගේ නිකන් අර දෙපැත්තේ මීරි කැලේ තිබිලා නැත්නම් එක පැත්තකට ඉරි කැලේ විතරයි යන්නේ වගේ පොඩි දෙයක් තියෙනවා. හරිද? පොඩි වෙනසක් තියෙනවා. හරිද? හැබැයි අපි ට්‍රේඩ් කරන්නේ candlestick වල. හරිද? candlestick වල මං අයි කියලා මොකද අයි කියලා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. හරිද? එතනින් එහා ඔයාලට පේනවා මෙතන තියෙනවා chart type කියලා, මෙතන තියෙනවා time frame කියලා. ඔන්න ඔය time frame කියන එක මම ක්ලික් කරගන්නවා. ඔන්න ඔතන තියෙනවා ඔන්න ඔය මිනිත්තු ගණන් seconds ගණන් මේ තප්පර 5යි, තප්පර 10යි, තප්පර 15යි, තප්පර 30යි, මිනිත්තු 2. හරිද මේ? පැය 4 දවසක්. ඔන්න ඔය තියෙන්නේ මොකක්ද? ඔය තියෙන්නේ ඇවිල්ලා මේ එක කැනල් එකක් හැදෙන්න යන ටයිම් එක. හරිද? දැන් මම මෙතන දාගෙන තියෙන ටයිම් ෆ්‍රේම් එක 1 minute. හරිද? M1 කියන්නේ 1 මිනිත්තුයි. දැන් ඔයාලට පේනවා මෙතන මේ යනවනේ මේ තප්පර 14යි 13යි ඔන්න 12යි ඔන්න 11යි. හරිද? ඔන්න මේ කැනල් එක වුණාට පස්සේ අනිත් කැනල් එක හැදෙනවා. ඒ කැනල් එක හැදෙන්නේ තව විනාඩියකට. අන්න ඒව. හරිද? දැන් හිතන්නකෝ මම මෙතනින් දාගත්ත කියලා. දවසේව මේ තියෙන්නේ දවසේ. හරිද? මේ හැම මේ එක හැම කැනල් එකක්ම හැදිලා තින්නේ එක දවසේ ගානේ තමයි මේ හැදිලා තින්නේ. මේ හැම කැනල් එකක්ම හැදිලා තින්නේ එක දවසේ ගානේ හරිද? දැන් මේ කැනල් එක ඉවර වෙන්න තව කීයක් තියෙනවද වෙලාව? පැය 5යි, තප්පර 4යි, විනාඩි 4යි, තප්පර 35යි, 34යි ඔන්න ඒක යනවා. අන්න මේ විදියට. හරිද? හරි. එතනින් එහාට මම කියලා දෙන්නම්. හරි. ඊට පස්සේ තියෙන මෙතන මේ දෙවනි මෙතන තියෙන මේ දෙවනි ඔප්ෂන් එක ඕක ක්ලික් කරගන්න. මෙන්න මෙතන තියෙනවා ඉන්ඩිකේටර්ස්. හරිද? ඉන්ඩිකේටර්ස් වලුත් කොහොමද ට්‍රීට් කරන්න කියලා මම ඕගොල්ලන්ට කියලා දෙන්නම්. හරිද? හරි. ඊට පස්සේ තියෙනවා මෙතන තියෙනවා මේ අන්තිම එක තියෙනවා. මේ අන්තිම මේ අන්න ඕක ක්ලික් කරගන්න. ඔන්න ඕක ක්ලික් කරගත්තට පස්සේ අන්න තියෙනවා අපිට ගොඩක් අත්‍යවශ්‍ය වෙන දෙයක්. drawings. මේ ඩ්‍රෝවිං වලින් තමයි අපි ගොඩක්ම ඇනලයිස් එක කරන්නේ. හරිද? ඉතින් මේ ට්‍රේඩ් කරනකොට ඇනලයිස් වලදී ගොඩක් විදිහ තියෙනවා අපි ඇනලයිස් කරන්න. හරිද? ඉතින් එක විදිහක් තමයි candlestick pattern වලින් අපි ට්‍රේඩ් කරන්නේ කොහොමද කියලා. හරිද? දෙවෙනි එක ඇවිල්ලා ඩ්‍රෝවිංස් වලින් කොහොමද ට්‍රේඩ් කරන්නේ. අන්න ඒ වගේ ගොඩ අනිත් එක ඉන්ඩිකේටර්ස් වලින් කොහොමද ට්‍රේඩ් කරන්නේ කියලා ඒ වගේ දෙක තුනක්ම තියෙනවා අපිට ට්‍රේඩින් ඉගෙන ගන්න වෙන. හරිද? ඉතින් candlestick pattern වලින් ගත්තොත් එහෙම candlestick pattern ගොඩක් තියෙනවා. හරිද? hanging man කියලා තියෙනවා, bullish engulfing bar කියලා තියෙනවා. ඒ වගේ ගොඩක් තියෙනවා. හරිද? හරි. මට තව එක දෙයක් කියන්න අමතකුණා. එතන තියෙනවා bullish bearish කියලා දෙකක්. හරිද? bullish bearish. හරිද? එතන තියෙනවා bullish ඊට පස්සේ තියෙනවා bearish. හරිද? මේ වචන දෙකක් ගොඩක් මතක තියාගන්න, පොඩ්ඩක් මතක තියාගන්න. හරිද? bullish කියන්නේ up trend එකකට.
බෑරිෂ් කියන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකට. හරි බුලිෂ් කියන්නේ මොකද්ද? අප් ට්‍රෙන්ඩ් එකකට. බෑරිෂ් කියන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකකට. හරිද? බුලිෂ් කියනකොට ඔයාට නිකන් පළවෙනි අකුරට එකන බුල් කියන්නේ මොකද්ද? බුල් කියන්නේ ගොනෙක්නේ. හරිද? ගොනා කොහොමද ඇටැක් කරන්නේ? දැන් ගහන්න එනවා හිතන්නකෝ දැන් ඔයා ඉන්නවා කියලා. මෙතන ඉන්න ඔයා. හරිද? මෙතන ඉන්නවා ගොනෙක්. මම ගොනෙක් කමින් ගන්නෑ. හරිද? මේ විදිහට ඉන්නවා ගොනෙක්. හරිද? මේ ගොනා ඔයාට ගහන්නේ කොහොමද? මෙහෙම අත උස්සලා අතෙන් ගහනවා. නෑනේ. අතින් උස්සලා ගහන්නේ. කෙලින්ම අම් දෙක තියෙන. අම් දෙකෙන් මෙහෙම පල්ලෙන් ඉඳන් උඩට ඇටැක් කරනවා. අන්න ඒකයි බුලිෂ් කියලා තියෙන්නේ. හරිද? බුලිෂ් කියන්නේ මාකට් එකක් අප් වෙනවට. හරිද? හරි. දෙවෙනි එක මොකද්ද මම කිව්වේ? bearish. ඒ වචන දෙක මතක තියාගන්න. bullish and bearish. හරිද? bearish කියනකොට ඔයාට එන එක bear කෙනෙක්. හරිද? එතකොට bear කෙනෙක් කොහොමද ඇටැක් කරන්නේ? අන්න bear කෙනෙක් ඇටැක් කරන්නේ අත් දෙකෙන්. කොහොමද? එහෙම හිතන්න මේ bear කෙනෙක් මේ ඉන්නේ කියලා හිතන්නකෝ. මේ bear කෙනෙක් ඉන්නේ. හරිද? ඔය හිතන්න ඔය bear කෙනෙක් ඉන්නේ කියලා. හරි. bear මොකද්ද කරන්නේ? අත ගත්ත කෙලින්ම පල්ලෙහාට මෙහෙම දැන් ඔයා කොටයින්. bearට වඩා bear හිට ගත්තට පස්සේ ඔයා කොටයි. bear ගහනවා පල්ලෙහාට මෙහෙම පල්ලෙහාට ගහන. අන්න මාකට් එක පල්ලෙහාට යනවා කියන එක තමයි. අන්න ඒක තමයි පොඩි bearish bullish කියලා දාලා තියෙන්නේ. හරිද? එතකොට bullish කියන්නේ මොකද්ද? buy. bearish කියන්නේ sell. හරිද? හරි. ට්‍රේඩිං වල ට්‍රේඩිං ඉන්ට්‍රොඩක්ෂන් එකේ ගොඩක් දේවල් මම ඔයගොල්ලන්ට කියලා දීලා තිනවා. මේ අන්තිම එක. හරිද? තව ඉස්සරහට ගොඩක් මේ ට්‍රේඩිං වලින් මම ඉන්ට්‍රොඩක්ෂන් එක විතරයි මම කියලා දුන්නේ. හරිද? ඉතින් එහාට ඇනලයිස් කරන්නේ කොහොමද? මේ කැන්ඩල්ස්ටික් වලින් කොහොමද? කැන්ඩල්ස් පැටර්න් වලින් කොහොමද ට්‍රේඩ් කරන්නේ? ඊට පස්සේ රෝලින්ග්ස් වලින් කොහොමද ට්‍රේඩ් කරන්නේ? ඉතින් එහාට ගත්තොත් ඉන්ඩිකේටර්ස් පාවිච්චි කරලා කොහොමද ට්‍රේඩ් කරන්න කියලා මම ගොඩක් ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න අපේ channel එක අනිවාර්යයෙන්ම Bitcoin Academy අපේ channel එක subscribe කරලා තියාගන්න. හරිද? හරි. ඉතින් අන්තිම එක කියන්නේ මාකට් ස්ට්‍රක්චර් ගැන තමයි මම ඔයගොල්ලන්ට මේ කියලා දෙන්නේ. හරිද? දැන් ගොඩක්ම අපිට ඕන වෙන දෙයක් තමයි මාකට් එක ට්‍රෙන්ඩ් එක. හරිද? ඔන්න ඔය ට්‍රෙන්ඩ් කියන පැත්ත ගත්තම තමයි අපිට ඇත්තටම වැදගත් වෙන්නේ මේ ට්‍රෙන්ඩ් කියන එක. හරිද? ට්‍රෙන්ඩ් කියන එක ගත්තොත් එහෙම මාකට් එක ට්‍රෙන්ඩ් එක ගත්තොත් එහෙම ට්‍රෙන්ඩ් එක තුන් විදිහකට යන්න පුළුවන්. පළවෙනි එක ඇවිල්ලා අප් ට්‍රෙන්ඩ් එක. හරිද? නැත්නම් බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් කියලා කියන්න පුළුවන්. හරිද? දෙවෙනි එක ඇවිල්ලා සෙල් ට්‍රෙන්ඩ් එක. නැත්නම් bearish ට්‍රෙන්ඩ් එක පල්ලෙ සෙල් ට්‍රෙන්ඩ් එක. හරිද? නැත්නම් අපිට කියනවා අපි කියන්න පුළුවන් මෙතන රේන්ජින් මාකට් එකක්, රේන්ජින් ට්‍රෙන්ඩ් එකක්. රේන්ජින් කියන්නේ කන්ස්ටන්ට්. එකම විදිහට හිතන්නකෝ. මේ තියෙන හරියටම හරි තැනක තියෙනවා. හරිද? මේ තියෙන මෙන්න මේ හරිය ගත්තොත් එහෙම මේ හරිය ගත්තොත් මේ රේන්ජින් මාකට් එකක් තියෙන. මෙතන මේ ට්‍රෙන්ඩ් එකක් නෑ. මේ ලයින්ස් දෙක අස්සේ ඔහේ මේ කැරක් ඔහේ තියෙන. අන්න ඕකට තමයි රේන්ජින් මාකට් එකක් කියන්නේ. නැත්නම් අපිට සරල භාෂා ඉංග්‍රීසි භාෂාවෙන් ගත්තොත් එහෙම කන්ස්ටන්ට් මාකට් එකක් කියලා කියන්න පුළුවන්. අවුලක් නෑ. ඔයගොල්ලෝ ඕන විදිහකට ඒගොල්ලෝ ඔයාට තේරෙන විදිහට ඒක දාගන්න. හරිද? හරි. එතකොට අප් ට්‍රෙන්ඩ් එකක් කියන්නේ මොකද්ද? අප් ට්‍රෙන්ඩ් එකක් කියන්නේ මෙන්න මේ විදිහට මාකට් එකේ ආගත්තොත් එම් හිතන්නකො මෙතන ඉඳන් කිය. අන්න උඩට ගිහිල්ලා අප් ට්‍රෙන්ඩ් එක. හරිද? එතකොට සෙල් ට්‍රෙන්ඩ් එකක් කියන්නේ මේ තියෙන. මෙතන ගත්තොත් එහෙම එතන ඉඳන් පල්ලෙහාට වෙනකම් මේ සෙල් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. හරිද? මාකට් එකේ ඕවරෝල් ගත්තොත් එහෙම හරිද? මාකට් එක මුළු මොනින් ගත්තොත් එහෙම ට්‍රෙන්ඩ් එක මොකක්ද කියලා අහුවොත් එහෙම අන්න මෙහෙමයි කියලා කියන්න පුළුවන් වෙන්න ඕන දැන්. හරිද? දැන් හිතන්න මම අහනවා මෙන්න මේ පොසිෂන් එකේ මෙන්න මේ කෑල්ල. මම මේ පෙන්නන කෑල්ල. හරිද? පොඩ්ඩක් ඉන්නවා. මෙන්න මෙතන. මෙන්න මේ සෙට් එකේ ගත්තොත් එහෙම මාකට් එකේ ට්‍රෙන්ඩ් එක මොකක්ද කියලා අහුවොත් එහෙම ඔයාලට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕන. පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. හරිද? හැබැයි මම දැන් කියනවා. හරිද? මේක ඇවිල්ලා සෙල් ට්‍රෙන්ඩ් එකක් නැත්නම් bearish ට්‍රෙන්ඩ් එකක්. හරිද? හරි. දැන් එතනින් හට මේ මාකට් එක මෙතනින් ගත්තොත් එහෙම මෙතනින් ඉඳන් ගත්තොත් එහෙම ඒ වගේ බුලිෂ් ට්‍රෙන්ඩ් එක නැත්නම් අප් ට්‍රෙන්ඩ් එක. හරිද? හරි. ඔන්න ඕක තමයි ට්‍රේඩින් වල සරලවම කියන්න තියෙන දේ. හරිද? ඉතින් ආත ගත්තොත් එහෙම මෙතන තියෙනවා ටයිම් ෆ්‍රේම් එක. ඉතින් මේ ටයිම් එක ඔයාලට දාගන්න පුළුවන්. ඔයාගේ ට්‍රේඩ් එක ක්ලෝස් වෙන්න යන ටයිම් එක තමයි මේ දීලා තියෙන්නේ. හරිද? දැන් හිතන්න මම මෙතන බයි එකක් දාගත්තොත් එහෙම මෙතන යට තව විනාඩියකට පස්සේ තමයි මේ ට්‍රේඩ් එක ක්ලෝස් වෙන්න වට පේනවා. මෙතන තප්පර 53යි 52යි ඔන්න විදිහට යනවා. හරිද?
එතන හට මෙතන තියෙන මවන්ට ති මවන්ට මට ඕන දිහට දාගන්න පුළුවන් හද ටයිම එක අපිට වෙනස් කරන්න පුලන්න ටයිම එක තෝන වෙලාකට වෙනස් කරගන්න පුළුවන් හරිද එතන හට මෙතන පල්ල හැදීලා තියෙනවා පාට පේනවා එතන දීලා තියෙනවා බයි එකයි සෙල්ල එක අයිති මෙතන අපිට මාකට්ගේ අපි ට්‍රේඩ් කන්නකොට මෙතන බයිදාගන්න පුළුවන් සෙල්දාගන්න පුළුවන් එක සරල දෙයක් හරිද එතන හට මෙතන තියෙන මේ පොෆිට් පසන්ටේජ් එක හරිදවාට පේන මෙතන මාකටවලට ගයාට පස්සේ හරි මෙන්න මෙතන මේ මාකටවලට ගයාට පස්සේ මෙතින් මාකටවලට ගයාට පස්සේ හරි මේ මාකටවල මේ අයිනෙන් දාලා තියෙනම පේව් කියල එක ඔන්න ඔය පේව් පසන්ටේජ් එක තමයි අපිට පොෆිට් එක විදිහට හද මේ පේව් කියල තියෙන දීලා තියෙන මේ උඩම තියෙන මේ 92% අපිට පොෆිට් එකක් අපිට තියෙන අපි දාන ගානේ 92% දෙන හරිද දහිතන්න දැම්මම් මෙතන ඩොල විස්සන්නේ දැන් 92% මට ගෙවනවා නං හරිද 92% එක්ක හරිද ඩොල 20ක් මම දානවා පේව් එක කියද පේව් එක මේ ඩොල 20ත් එක්ක ඩොල 38.4 කියලාගමු හරිද එතකොට පොෆිට් එක ඇවිල්ලා ඉතින් පොෆිට් එක ඩොල 18.4 හරි දැන් හිතන්න මම මෙතන පොඩ්ඩක් ලොකු ගණනක් දාගත්තා කියලා ඩොල 500 කියලා දාමුකෝ අන්න ඩොල 500යි නම් පේව් එක මේ ඩොල 500යි පොෆිට් එකත් එක්ක ඩොල 960ක් මට එනවා එතකොට පොෆිට් එක කීයද පොෆිට් එක ඩොල 460 මම දාපු ඩොල දැන් මම මෙතන ට්‍රේඩ් එකක් දැම්මා කියලා ඒ පොෆිට් වුණොත් ඩොල මේ 500ට වැඩිය මේ මගේ අතින් දාන ඩොල 500ට වැඩිය තව ඩොල 500 නැත තව ඩොල 460ක් අන්න තව ඩොල 460ක් මගේ මේ amount එකට එකතු වෙනවා හරිද ඔන්න වගේ ගාන ලොකු වෙන්න මෙතන මෙතන ඩොල 2000ක් දාගත්ත කියනවා අන්න ඩොල 3840ක් පේ අවුට් එක ප්‍රොෆිට් එක කීයද ඩොල 1440 840 සර් අන්න ප්‍රොෆිට් හරිද අපි දානවා වගේ තව ගුණයක් අපිට හම්බෙන හරිද ප්‍රොෆිට් එක එකට එකක් තියෙනවා හරිද අපි දාන ඉන්වෙස්ට්මන්ට් එක වගේම තව එකක් තියෙනවා හරිද ඉතින් මේ 192 තිබ්බට මේ 100ට තව වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් හරිද මේ එක මාකට් එක වෙලාවට වෙනස් වෙනවා හරිද දැන් මේ AUD CAD OTC කියන මාකට් එකට අපි ඉන්නේ හරිද ඕක සමහරට මේ 100ට 89 87 මේ පේවුට් පර්සන්ටේජ් මේ තියෙන හරිද මේ පල්ලෙහාට යන්න මේ පේවුට් පර්සන්ටේජ් තියෙන්නේ අඩුම පර්සන්ටේජ් එක තියෙන මේ 128ක් මෙතන 30ක් තියෙනවා 34ක් තියෙනවා ඔන්න ඔය විදිහට හරිද ඉතින් ඔයාලට මේ වීඩියෝ එක තේරෙන්නේ නැති කියලා හිතනවා ඉතින් සරලවම ට්‍රේඩින් කියන්න ඔන්න ඕකයි හරිද ඉතින් ඔතනින් එහාට මම හැමදේම ඔයගලන්ට අපේ channel එකේ channel එක හරහා කියලා දෙනවා ඉතින් මේ වීඩියෝ පොඩ්ඩක් දිග වුණා හරිද ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ channel එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ විදිහට ගන්න ඉතින් ඔයාලට වීඩියෝ එක තේරෙන්නේ නැති කියලා හිතනවා එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු